ශාස්ත්‍රීය සංග්‍රහය. විදුලුව. අයිබෝන් හිතවතුනි. විද්‍යාව දියුණු වෙන්නේ අපි හිතනවටත් වඩා පුදුමාකාර වේගකින්. හැබැයි ඒ දියුණු වෙන විද්‍යාවේ සොයාගන්න සමහර කාරණා ඊටත් වඩා වේගයෙන් අපි හඳුනා ගන්නවා අපිට කොතරම් අහිතකරයිද කියලා. ඔබ අලුත් වෙන ලෝකයක් සමග ඉදිරියට යන්න බොහොම කැමතියි කියලා අපි දන්නවා. පසුගිය සතියේ අපි කතා කළේ කෘත්‍රිම බුද්ධිය ගැන. ඔබ මීට දශක කිහිපයකට කලින් විදේශීය චිත්‍රපටිවල අත්දැකපු අත්දැකීම් ගුවන්විදුලි සංස්ථාවේ තරංගමාලා ඔස්සේ ඔබට පසුගිය සතිය අහන්න ලැබුණා. මේ සතියේත් අපි ඒ වගේම බොහොම වැදගත් කතාබහකටයි විදුලව ගුවන් කාලය වෙන් කරන්නේ. මම මේ අහගෙන ඉන්න වෙලාවෙත් ඔබ අතේ ජංගම දුරකථනය ඇති. ඔබ විශ්වාස කරනවද ඔබේ ওই ජංගම දුරකථනයට ඔබව ඝාතනය කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා? අද විදුලවෙන් ඒ ගැන විද්‍යාත්මක කරුණු බොහොමයක් පැහැදිලි කරන්න මා සමග මැදිරියේ ඉන්නවා. පසුගිය සතියේ මම එතුමන්ව හැඳින්වුවේ මම බොහොම කැමති මාතෘකාවක් ගැන කතා කරන මහාචාර්යවරයෙක් හැටියට. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු කොමසාරිස්, නව නිපැයුම් කොමිසමේ හිටපු සභාපති, පොදු රාජ්‍ය මණ්ඩල විදුලි සංදේශ ලෝක සංවිධානයේ හිටපු පළමු උපසභාපති, දේශාභිමානී ශ්‍රී ලංකා තිලක සම්මාන ලද ජාත්‍යන්තර සම්මානලාභී විද්‍යාඥ මහාචාර්ය මහින්ද පාතිගම මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. පසුගිය සතියේ කතා කළේ කෘත්‍රිම බුද්ධිය ගැන. දැන් අද කතා කරන්නේ ඊට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඔබතුමා ගැන තොරතුරු ගවේෂණය කරගෙන යනකොට හමු වුණා ජංගම දුරකථන වලින් මිනිස්සුන්ට වන අහිතකර බලපෑම් සමනය කරන ක්‍රියාවලිය සොයාගත් විද්‍යාඥයා ශ්‍රී ලාංකිකයෙක් එතුමා තමයි මේ මගේ ඉදිරියේ ඉන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු මහාචාර්යතුමා. ජංගම දුරකථන වලින් මිනිස්සුන්ට බලපෑම් වෙනවා කියලා අවුරුදු ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් කරපු පර්යේෂණ වලින් හෙළි වුණා. ඒත් එක්කම තවත් දෙයක් මම ඒක ගැන බලද්දී මට තේරුණ දෙයක් තමයි තවත් පර්යේෂකයන් රාශියක් කරපු ඒ හා සමාන පර්යේෂණ වලින් එයාලා පෙන්නලා තිබ්බා ජංගම දුරකථන තරංග වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. දැන් එකම පරිසරයේ එකම ජංගම දුරකථන තරංග ඒවා අවශෝෂණය වෙන භාජනය කරලා තියෙනකොට සමහර විද්‍යාඥයෝ දැක්කා මේ වලින් බලපෑම් වෙනවා කියලා. සමහරව කියනවා නැහැ කියලා. ඉතින් මෙන්න මේ தত্ত্বය මත කිසිම තීන්දුවක් තීරණයක් ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතන වලට බැරි වුණා. ඉතින් මම වෙනම පර්යේෂණයක් දියත් කළා ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන University of South Australia කියන විශ්වවිද්‍යාලය මගේ විශ්වවිද්‍යාලය. ඒකට ඒ විශ්වවිද්‍යාලයේදී ඉඳන් කරපු ඒ පර්යේෂණෙදි මට පුළුවන්කම ලැබුණා දැන් මේක ගැන පර්යේෂණය කරගෙන යනකොට මම දැක්කා මේ එක අවස්ථාවක් තියෙනවා මේ ජංගම දුරකථන වලින් සිරුරට වෙන හානිය සමනය කරන්න පුළුවන් විදියක්. ඉතින් අන්න ඒක තමයි මම හොයාගත්තේ. නේ ඇත්තටම අහිතකර බලපෑමක් වෙනවා කියන එක ඇත්ත. ඒක ඔප්පු වෙලා තිබුණා. ඒක සමනය වෙන අවස්ථාව මම හොයාගත්තා. ඉතින් අන්නේ සමනය වෙන අවස්ථාවේදී කරපු පර්යේෂණ වල තමයි අනිත් විද්‍යාඥයන්ට මේක හරියට ලෝකෙට පෙන්වන්න බැරි තිබ්බේ. ඉතින් ඒක ජපානයේදී මම ලෝකෙට ඉදිරිපත් කරා. ජපානයේදී තමයි ඒක හෙළි කරන්න පුළුවන්කම ලැබුණේ. ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන පර්යේෂණය කරේ. ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් විදියට තමයි ඒක ලෝකෙට ගියේ. ඒක එදා ලෝකෙට හෙළි කරත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක පිළිගන්න මම හිතන්නේ අවුරුදු 10ක කාලයක් ගියා. අවුරුදු 10කට පස්සේ මේ මෑත කාලෙදී තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වේ ජංගම දුරකථන තරංග වලින් මිනිස් සිරුරට හානි වෙනවා කියලා. ඉතින් ඒක අවුරුදු ගණනාවකට පස්සේ තමයි ලෝකෙ පිළිගැනීමට ලක් වුණේ. ඒ කියන්නේ මම ඉදිරිපත් කරපු එක ලෝකෙ පිළිගත්තා. නමුත් අර නියාමනයක් කරන්න අවශ්‍යයි කියන එක ලෝකෙට ඉදිරිපත් වුණේ අවුරුදු 10කට පස්සේ. මොනවද සෞඛ්‍යයට වෙන බලපෑම් ජංගම දුරකථන භාවිතයේදී? ඔව් පර්යේෂකයන් හොයාගෙන තියෙනවා ගොඩක් දේවල්. ඒ කියන්නේ භයානක උවදුරු තත්වයන් පවා එයාලා පෙන්නලා තියෙනවා. නමුත් ඒ කියන්නේ පිළිකා සැදීම් වගේ දේවල්. නමුත් මම පැහැදිලිව දැක්ක දෙයක් තමයි අර සමහරුන්ට වෙන්නේ මේ තියපු දේ මේ මතක නැත්තේ අර සිහිය නැති ගතිය අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ කෙටි කාලීන මතකය අහිමි වීම. මේ තියපු දේ මේ මතක නැහැ. අන්න ඒ වගේ. ඒත් එක්කම නිින්ද නොයන ගතිය. ජංගම දුරකථනයක් බොහෝ වේලා කනේ තියාගෙන කතා කර ඉන්න කෙනාට මේ නිින්ද යන්නේ නැති ලෙඩේ. එහෙම නැත්නම් වැඩිපුර නිින්ද යන ලෙඩේ එන්න පුළුවන්. ඒත් එක්කම සිහිය අඩුවීම ඇති වෙනවා. මොකද
අර කෙටි කාලීන මතකය short term memory loss කියන එක ඇති වෙනවා. ඒක පැහැදිලිවම සිද්ධ වෙනවා. මොකද මේ මයික්‍රෝවේව්ස් තරංග තමයි මේ අපි භාජනය වෙන්නේ මේ දුරකථනයකින් කතා කරනකොට අපි අර ගිය සැරේ වැඩසටහනේදී කතා කරා අපේ මිනිස් සිරුර සම්පූර්ණයෙන්ම දුවන්නේ මේ සංඛ්‍යාත ගොඩකින් කියලා. මේ හැම ඉන්ද්‍රියකටම බලපාන සංඛ්‍යාතයන් ඒ ඉන්ද්‍රියන් වටා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ ජීවිතය ගෙනියන්නේ අපිට නොපෙනෙන මේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන සංඛ්‍යාතයන්. මේ සෛල වලින් නෙමෙයි. අපි මරණයට පස්සේ තියලා යන මේ සෛල ගොඩ නෙමෙයි. අපේ ජීවිතය අරන් යන්නේ අපි අර එදා කතා කරා වගේම ලස්සන කරන්නේ අපි hina වෙලා ඉන්නේ. මේ සැප විඳින්නේ දුක විඳින්නේ. එතකොට මේ සංඛ්‍යාත තමයි අපි මේ වලට ගේන්නේ. එතකොට අන්නේ සංඛ්‍යාත මේ සිග්නල්ස් වෙනස් කරන්න පුළුවන් මම කිව්වා. තවත් සංඛ්‍යාතයකට තමයි කියලා. රේඩියෝ එකක් සද්දේ වෙනස් කරන්න පුළුවන් තවත් සංඛ්‍යාතයක් එහා සමාන සංඛ්‍යාතයක් යවලා. එතකොට අපේ ඇඟේ ක්‍රියාත්මක වෙන මේ සංඛ්‍යාතයන් ටික තවත් සිග්නල්ස් වලින් වෙනස් කරන්න. එතකොට මේ තවත් සිග්නල් කියන්නේ අපි හිතාමතාම මේ දුරකථන තරංග අපේ ඇඟට දා ගන්නවා. එතකොට අර රේඩියෝ එකක සද්ද වෙනස් කරනවා වගේම අපේ අර මේ සාමාන්‍ය ජීවිතේ අපි මේ ලස්සනට සැප විඳින hina වෙලා ඉන්න මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මේ සංඛ්‍යාත. ඒ ජංගම දුරකථන වලට. ඉතින් ඒක නිසා ඒකේ අහිතකර తত্ত্বය ඊටාම බරපතලයි. නමුත් මේ අහිතකර తত্ত্বය අපි වැඩිපුරම මතු කරලා පෙන්වන්නේ නැත්තේ මොකද මොබයිල් ෆෝන් එක දැන් අත්‍යවශ්‍ය අංගයක් වෙලා හැමෝගෙම අතේ තියෙනවා. මේක නැති වුණාම නිකන් හරි අමාරුයි. Facebook එකට යන්න විදියක් නැහැ. ඉතින් ඊමේල් එකක් දාන්න විදියක් නැහැ. කෝල් එකක් හදිසි පණ විදියක් දෙන්න විදියක් නැහැ. ඉතින් ඒක ඇතුවත් බැරි නැතුවත් බැරි ජංගම දුරකථනය වෙලා. මහාචාර්යතුමනි අපේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන DNA ක්‍රියාවලියට DNA දාමයන් වලට හානි කිරීමට මේ ජංගම දුරකථන තරංග වලට හැකියාවක් තියනවාද? ඔව් ඇත්තටම හැකියාව තියෙනවා. මොකද දැන් අපි සාමාන්‍ය විද්‍යාවේදී දන්න දෙයක් තමයි අර එක්ස්රේ වගේ දේවල් අවශෝෂණය වුණොත් ශරීරයට අපේ සෛල ධන ඍණ බවට පත් වෙනවා. චුම්බකත්වයට පත් වෙනවා. එතකොට මේ ධන ඍණ ආකාරයට පත් වෙනකොට එතනින් DNA බිඳීමේ හැකියාව ලැබෙනවා මේ සෛල. ඒ අනුව අපි දන්නවා මම හිතන්නේ මේ කැන්සර් වගේ පිළිකා තත්ත්වයන් වලට භාජනය වෙන්න පුළුවන්. එතකොට දැන් හැබැයි ජංගම දුරකථන වලින් සාමාන්‍යයෙන් විද්‍යාවිදි කියන්නේ non ionization radiation කියලා. ඒ කියන්නේ චුම්බකත්ව බවට පත් වෙන්නේ නැති තරංග කියලා තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. නමුත් එහෙම නොවුනට ඒ තත්වයන් එහෙම කෙලින්ම අර එක්ස්රේ වලින් එන කිරණ වලට විතර එක එල්ලේ බලපෑවේ නැති වුණාට අර මම කියන සංඛ්‍යාතයන් වෙනස් කරන්න මේ ජංගම දුරකථන තරංග වලට හැකියාව තියෙනවා. මොකද අපේ ඇඟේ දුවන ඒ පෙන්නන සංඛ්‍යාත අපේ මැෂින් වලින් අල්ලන්න බෑ. හැබැයි විද්‍යාඥයින් දන්නවා. අද ඉන්න විද්‍යාඥයින් කොටසක් ඒ සංඛ්‍යාතය හඳුනගෙන තියෙනවා. මම කිව්වේ අර ලෝකෙට තවම ඉදිරිපත් කරන්නේ නැහැ. මේක ඉදිරිපත් කරොත් මිනිසා විනාශ කිරීමේ හැකියාව වැඩි. ඒක නිසා තමයි ඒ தත්ත්වය දැන් ඒක යහපතට යොදාගෙන තමයි ඒක ලෝකෙට ඉදිරිපත් කරන්නේ. දැන් අපි දන්න දේවල් ඔක්කොම ලෝකෙට දීලා නැහැ. අපිට පුළුවන් සිතුවිලි වෙනස් කරන්න. ඒක බොහොම සරලව කරන්න පුළුවන්. දැන් හිතන විදිය දැන් රංගා හිතන විදිය වෙනස් කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේ විද්‍යාඥයෙකුට. මොකද සිතුවිලි ජනිත වෙන්නේ අර සෛල වල ක්‍රියාකාරීත්වය වගේම සෛල වටා තියෙන ක්‍රියාත්මක සංඛ්‍යාතයන්. අපිට මෙන්න මේ සංඛ්‍යාතයන් ටික වෙනස් කරන්න තවත් බාහිර සංඛ්‍යාතයක් වෙලා පුළුවන්කම ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සෛල වලින් පිට වෙන ඒ සිග්නල්ස් වෙනස් වෙනවා. එතකොට ඒ කියන්නේ සිතන විදිය පවා වෙනස් වෙනවා. ඒ කියන්නේ හඳ තියෙන කාලයට පිස්සු වැඩි වෙන්නේ. එතකොට ඒ හඳ හරහා එන සංඛ්‍යාතයන් අපේ ශරීරයට අපේ ශරීරයේ තියෙන සංඛ්‍යාතයන් වෙනස් වෙනවා. එතකොට අර අපි කියනවා අපි දන්න දෙයක් මානසික ආබාධ තියෙන අයට ඒ තත්ත්වයන් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ බොහොම සරලව අපිට හිතා ගන්න පුළුවන් අපිව ජංගම දුරකථන තරංග වලින් අපේ ශරීරයට මේ සංඛ්‍යාත ඔස්සේ වෙනසක් කරන්න හැකියාව ලැබෙනවා කියලා. පුංචි ජංගම දුරකථනයක තරංගවලට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් මහා පරිමාණයෙන් තරංග සංඛ්‍යාතයන් නිකුත් කරන දුරකථන කුළුණකින් වෙන බලපෑම ඊට වඩා අනිවාර්යයෙන්ම ප්‍රබල ඇති.
ඔව් ඇත්තටම දැන් හැමතැනම තරඟට ටවර් ගහනවනේ. දැන් උස් තැනක් දකින්න බෑ. එතන බොහොම උනන්දුවෙන් තමයි අපේ ජනතාව මේ ටවර් එකක් ගහන්න අනේ අපේ ගෙදරත් වහල උඩින් ගහන්න එතනත් ඉඩ තියෙනවා කියලා මේ බදු දෙන විදිය මම දැකලා තියෙනවා හැමතැනම ටවර්. ඉතින් ටවර් නැතුවත් බෑ මොකද සිග්නල් නැහැනේ. නැත්නම් ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඉතින් ඒක නිසා ටවර් ඕනේ කියන හැඟීමක් තමයි අපේ සාමාන්‍ය අයට අපිට හිතෙන්නේ. නමුත් මේ ටවර් වලින් එන හානිය ඉතාමත් භයානකයි. ටවර් ළඟ ජීවත් වෙන අය අපි දන්නවා දැන් මොබයිල් ෆෝන් එකක් කනේ තියාගෙන ඉන්නකොට අපි එක්ස්රේ අරන් තියනවා කතා කරන අයගේ. ඒකේ පෙන්නනවා කුඩා දරුවෙක් මොබයිල් ෆෝන් එකෙන් කතා කරනකොට එක්ස්රේ එක ගත්තම අපට පේනවා මුළු මොළය සම්පූර්ණයෙන්ම රත් වෙලා මොබයිල් ෆෝන් තරංගවලට. ඊළඟට වයස වැඩි වෙන්න මොළේ හරි අඩක් රත් වෙලා තියෙන බව පේනවා. ඒක එහෙම එක්ස්රේ එකක් ගත්තොත් ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා දැන් පැයක් විතර මොබයිල් ෆෝන් එක කනේ තියාගෙන කතා කරනවා. කනේ එක පැත්තක් රත් වෙනවා. ඒක සාමාන්‍ය කවුරුත් දන්න දෙයක්. ඉතින් ටවර් එක ළඟ ජීවත් වෙන කෙනා හරියට 24 පැයෙම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා වගේ. මොකද ඒවයි සයිඩ් ග්ලෝබ්ස් වලින් අර හැමතිස්සෙම මයික්‍රෝවේව්ස් තරංග මුළු ගේ වටේම පිරීලා තියෙන්නේ. එතකොට ඒක සමහර විට මේක ඇඟට වැදිලා අර පදන් වෙනවා කියන්නේ අපි. එහෙම වෙලා මුකුත් නොවි ඉන්නත් පුළුවන්. හැබැයි එහෙම නැත්තම් අර මම කියන ලෙඩ රෝග එන්නත් පුළුවන්. හැබැයි අර මෙලෝ සිහියක් නැති ගතිය අර මේ තියපු දේ මේ මතක නැත්තේ ඒක නම් සිද්ධ වෙනවම තමයි. ඊළඟට නිින්ද යන්නේ නැති එකත් වෙන. එක්ක නිින්ද යනවා එක්ක නිින්ද යන්නේ නැහැ. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ටවර් ගහනකොට තමන්ගේ ගේ ළඟ හදනකොට ටිකක් ඒ ගැන හිතන්න වෙනවා. මොකද ටවර් එක ටිකක් බරපතල කාරණාවක්. විද්‍යාඥයෙක් විදියට ඔබතුමාගේ ළඟ තියෙනවද විසඳුමක්? ඒ කියන්නේ දුරකථන කුළුණු වෙනුවට විකල්ප තියෙනවද ලෝක යෝජනා කරපු? ඕක ඇත්තටම එරන් ගහපු ඔය ප්‍රශ්නේ මට මතකයි මේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මම හිටියා කොමසාරිස්වරයෙක් විදියට. එතෙන්දිත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අහපු ප්‍රශ්නයක් ඕක. ඔබතුමා කියනවා මේක හොඳ නෑ කියලා. ඉතින් මම ඒ වෙලාවේ මම පෙන්නලා දුන්නා ලංකාවේ පාලකයින්ට අපි තාක්ෂණය කොච්චර යෙදෙව්වත් වැඩක් නෑ. ඇමරිකාවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි දියුණු රටවල් වල තියෙන තාක්ෂණය ගෙනල්ලා මෙහි එක සැරේට ගොඩ ගැහුවට වැඩක් නෑ. අපේ ජනතාව ලෙඩ්ඩු කරනවා නම් කියලා. එතකොටත් ඔය ප්‍රශ්නේ මත වැහුවේ එහෙනම් ඔබතුමා දෙන්න විසඳුමක් කියලා. ඉතින් ඒ වෙලාවේ මට මං හිතන්නේ බොහොම කෙටි කාලෙකින් මම විසඳුමක් දුන්නා. ඒක මම එරංගල මේ කවුරුත් ලංකාවේ අද හොඳට භුක්ති විඳිනවා. ඒ නම කියන එක හරි නෑ. ඒක වෙළඳ නාමයක් වෙලා තියෙනවා දැන් ටීවී එක ඒ කියන්නේ ADSL ටෙලිෆෝන් ලයින් එකේම ටවර් වෙනුවට මම දුන්න විසඳුම. මම තාක්ෂණයක් හදලා දුන්නා. ලෝකේ පළවෙනි වතාවට ලංකාවට තමයි ඒක දුන්නේ. ටීවී එක රිවයින්ඩ් කරන්න පුළුවන්. ඒකම අපේ යන ටෙලිෆෝන් ලයින් එකේම යවන්න රේඩියෝ සිග්නල්, මොබයිල් සිග්නල් හැම එකම මේක යවලා එහෙම දෙමු කියලා මම යෝජනා කරා. ඒක ක්‍රියාත්මක වුණා ලංකාවේ. දැන් ඒක කවුරුත් හොඳට භුක්ති විඳිනවා. ටීවී එක ඊයේ ගියපු නිවුස් බලන්න පුළුවන්. ඊයේ ගියපු ටෙලිග්‍රෑම් එක අද රිවයින්ඩ් කරලා බලනවා. ඇඩ්වර්ටයිස්මන්ට් යනකොට බොහොම ඉක්මනට යවලා ඊළඟ වැඩසටහන බලන්න. ඉතින් ඒ වගේ විසඳුමක් ලංකාවට දුන්නා නොමිලේ. සතයක්වත් ගන්න නැතුව ඒක බොහොම මහන්සි වෙලා හදලා ලංකාවට දීලා තියෙනවා. ඉතින් ඒකත් ටවර් වෙනුවට දීපු එක් විසඳුමක්. මහාචාර්ය මහින්ද පාතගම මහත්මයා, ඔබතුමාත් මමත් බොහොම වැදගත් කාරණා ටිකක් අපේ සමාජයට ඊටාම සුළු ගුවන් කාල සීමාව තුළ sannivedanaya කළා. මට මේ මතක් වෙනවා මේ වකවානුවේ අපි වැඩි වශයෙන්ම කතා කරන මාතෘකාවක් ගැනත් ඔබතුමාගේ විද්‍යාත්මක ඇසින් විදුලොවින් අපේ හිතවතුන්ට sannivedanaya කරන්නට අවකාශය තිබෙනවා නම් හොඳයි කියලා. මාර්ග තදබදය ඇති වෙනකොට සංඥා කණු ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියත් සමහර අවස්ථාවලදී අපි බලාපොරොත්තු වෙන තරම්ම ඉහළ මට්ටමකින් සිදුවන්නේ නැහැ. නමුත් ඔබතුමා ලෝකයේ සමග ගනුදෙනු කරන කෙනෙක්, ලෝකයේ රටවල් වල උදාහරණත් සමග ලංකාවේ මේ සංඥා පද්ධති ක්‍රියාත්මක වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න යමක් ඇති. ඔව් ඇත්තටම මේ කොළඹ නගරය ගත්තම නම් අපිට අපේ ජනතාව ඉන්නේ වැඩිපුරම පාරේ. රට වෙනුවෙන් හරි මොන හරි දෙයක් කරන්න වෙලාව නැහැ. පාරෙම තමයි ගත කරන්න වෙලා තියෙන මාර්ග තදබදේ නිසා. ඉතින් ඒකට මම විසඳුමක් ලංකාවට අර ඉස්සෙල්ලා නොමිලේ ලබා දුන්නා වගේම නොමිලේම ලබා දුන්නා අපේ රජයන් වලට. ඉතින් ඒක දුන්නේ කොළඹ නගරයේ වාහන තදබදය අඩු කරන්න.
ඒක කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය යොදලා සොයාගත්ත දෙයක්, මගේම නිර්මාණයක් විදියට ලංකාවට දීලා තියෙනවා. ඒකෙන් හැකියාව ලැබෙනවා දැනට කරන්නේ සංඥා රතු කහකොළ එයපත් වෙනකන් ඉඳලා එහෙම වාහන ගණනය කිරීමක් කිසි දෙයක් නැතුව ඔයපත් වෙනවා. සමහර වෙලාවට වාහන එකපාරක වාහන නැති වෙන්න පුළුවන්, ඒත් රතු වැටිලා තියෙනවා. ඉතින් අනිත් පැත්තේ වාහන තිබුණත් රතු වැටිලා තියෙන ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය මෙතෙන්ට අත්‍යවශ්‍ය අංගයක් කියන එක මට පෙනුණා. ඉතින් ඒක නිසා ඒක හැදුවා, හදලා දුන්නා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකේ කොටසක් විතරක් ක්‍රියාත්මක වුණා. මොකද ඒකේ චේතනාව හරි ගියේ නෑ මං හිතන්නේ ඒ වෙලාවේ හිටපු අයට, ඒ පාලකයින්ට. මොකද එයාලට අවශ්‍ය වුණේ මුදල් ටික පාස් කර ගැනීම විතරයි. ඒකට කෝටි ලොකු ගාණක් අයවැයෙන් වෙන් වුණ බවත් මම දන්නවා. ඒක හැබැයි දුන්නේ පොලිසියට. පොලිසියට තමයි මේ කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය යොදවන්න දුන්නේ. ඒ වෙලාවේ මම රට ගියා, ඕස්ට්‍රේලියාවේ ගියා. ඒක දීලා අපෙන් ඇහුවෙත් නෑ කොහොමද මේක කරන්නේ කියලා. නමුත් ඒක කරන්න ගියා. පොලිසිය මහත්තුරු තමයි ඒක කරේ මං හිතන්නේ. ඒගාල කරේ කැමරා දාපු එක විතරයි ඒ සල්ලි වලින්. කැමරා දාලා තිබ්බා, කොහේ හරි ඉඳගෙන වාහන යනවද එනවද කියන එක බලලා ඒක ක්‍රියාත්මක වුණේ ඒ ආකාරයට. නමුත් ඒකේ තිබුණ තාක්ෂණයට වැඩිය ලොකු ගැඹුරු දෙයක්. ඒක ක්‍රියාත්මක වුණා නම් කෘත්‍රිම බුද්ධිමය මැෂින් එකක් තමයි මුළු කොළඹම වාහන පාලනය කරන්නේ. එතකොට වාහන කොච්චර යනවද ඒ හැම දෙයක්ම මේ මැෂින් එක අවබෝධ කරගන්නවා. හරියට අපේ මොලෙන් අපි හිතනවා වගේ. ඒක කතාවට කියන දෙයක් නෙවෙයි, ඒක කරන්න පුළුවන් දෙයක් තමයි ඒක දුන්නේ. ඒ කියන්නේ කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන දෙයක්. එතකොට වාහන යන විදිය දැන් 4ට 5ට ඔෆිස් සැරෙන වෙලාවට වාහන ගොඩක් වැඩි. ඉස්කෝලේ යන වෙලාවට ගොඩක් වැඩි. ඒ වාහන තියෙන සම්පූර්ණ අවබෝධය තියෙන තත්පරයක් ඇතුළත මුළු කොළඹ වාහන ධාවනය වෙන ආකාරය මේ මැෂින් එක දන්නවා. ඊළඟට ඒ වාහන හසුරවන්නේ සිග්නල් දෙන්නේ ඒ මැෂින් එකෙන්මයි. ඒත් එක්කම RMB එකට සම්බන්ධ වෙනවා මේ මැෂින් එක. අපි හිතමු හම්බන්තොට තියෙන වාහනයක් ගියාම එතනින් පාස් වුණොත් ඒ හැම හන්දියකින්ම අඳුන ගන්නවා මේක ආවේ හම්බන්තොටේ, මේකේ අයිතිකාරයා මෙයා, මේක ඉස්සෙල්ලා අයිතිකාරයා අනිත් එක්කෙනා. ඒ ඔක්කොම මේ මැෂින් එක දන්නවා. ඒ කියන්නේ වාහන එක නම්බරේ තියෙන වාහන දෙකක් කවදාවත් යන්න බෑ. මේ කොළඹට ඇතුල් වෙන්න බෑ මේ මැෂින් එක තිබුණා. ඒ කියන්නේ වාහනයක් නම්බරේ වෙනස් කරත් ළඟම තියෙන පොලිසිය වලට මේ මැෂින් එකෙන්ම ඉන්ෆෝම් කරනවා. ඒත් එක්කම අනිත් අතුරු පාරවල් වලට වාහන හරවා යැවීමේ හැකියාවත් මේ මැෂින් එකෙන්ම කරනවා. ඒ වාහන තදබදය පොඩ්ඩක්වත් ඇති වෙන්නේ නැති විදියට හසුරවීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි හිතමු අමාරුම අවස්ථාව තමයි අර ගිලන් රථ. අපි දැකලා තියෙනවා ට්‍රැෆික් අස්සේ මේ ගිලන් රථ සයිරන් එක ගගහ ඔය එක තැන තියෙනවා. නමුත් දැන් මෙතෙන්දී ගිලන් රථයක සයිරන් හඬ පවා හඳුනා ගන්නවා මේ හන්දිවල මේ පාරවල් වල තියෙන උපකරණ වලින්. ඒතර සයිරන් හඬ ඇහෙනවා නම් ඒ වාහනේ ගිලන් රථේ එන්නේ කොහෙන්ද කියන එකත් මේ අර කැමරාව ඔස්සේ ගන්නවා. අපි S2 දකින විදියයි මොලෙන් හිතන විදියයි මේ හැම එකම මේ යන්ත්‍ර වලින් කරනවා. එතකොට S2 දකිනවා විදියටම කැමරාවෙන් දකිනවා. ඒක හඳුනා ගන්නවා මොලේදී සිද්ධ වෙන ක්‍රියාවලියම අර මැෂින් එකෙන් හඳුනා ගන්නවා මේ වාහනේට මෙතන යන්න අපි ඉඩ අරන් දෙන්න ඕනේ කියලා. ඒ අනුව සිග්නල්ස් යවනවා හැමතැනටම අර කොළ වැටෙන විදිය ඒවා පාර ක්ලියර් කරලා දෙන්න පුළුවන්. එතකොට පොලිසිය රාලහාමිලාට අර හොරු අල්ලන ඒවයි රාජකාරී කරන්න පුළුවන්. මේ පාරවල් ගානේ ඉන්න ඕනේ. අපිට මේ වාහන තදබදේ නැතුව පාරේ යන්නත් පුළුවන්. එතකොට රටේ මේ ආර්ථිකය හදාගන්න ඒ වගේ ගොඩක් දේවල් කරන්න මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා. අපි මේ අපරාධේ පාරවල් ගානට වෙලා මේ වාහන ඇතුළට වෙලා හිර වෙලා ඉන්නේ. ඉතින් බොහොම ඉක්මනට කරන්න පුළුවන් දෙයක්. අපරාධය අපේ ඉහළ පෙළේ අයගේ වැරදි නිසා අපි අදත් දුක් විඳිනවා අපේ මිනිස්සු. මහාචාර්ය මහින්ද පාතිගම මහත්මයා, ඔබතුමා සමග කළ මේ සාකච්ඡාවේදී මම බොහොම රසවත් ලෙස බාරගත් කොටසක් තමයි ඔබතුමා ජීව විද්‍යාත්මකව මෙතෙක්කල් අපි දැකපු දේවල් වලට භෞතික විද්‍යාත්මක අර්ථකථනයක් දුන්නා. අපේ ශරීරයේ සංඛ්‍යාතයන් තියෙනවා. මේ සංඛ්‍යාතයන් වෙනස් වන ආකාරයන් ගැන ඔබතුමාගේ ළඟ තර්කයක් තියෙනවා. ඔබතුමා ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. මේ අයහපත් ලෙස වෙනස් වන සංඛ්‍යාතයන් නිසා අයහපත් වෙන ශරීර කොටස් යහපත් ලෙස වෙනස් කරන්න බැරිද? රෝගාබාධයකට අපි ගොදුරු වුණොත් එය යථා තත්ත්වයට ගැනීම සඳහා සංඛ්‍යාතයන් යොදා ගන්න අපිට හැකියාවක් නැද්ද? ඔව් පුළුවන්. අද දැන් අපි අලුතෙන් කරලා තියෙන දෙයක් තමයි ශබ්ද තරංග වලින් ලෙඩ රෝග සුව කිරීම.
එතකොට ශබ්ද තරංග කියන්නේ අපි මේ කතා කරන මේ පිට වෙන මේ ශබ්ද සංඛ්‍යාතයන් වල සූක්ෂම තරංගයන් අරගෙන අපට නොපෙනෙන අපට නොදැනෙන ඒ තරංගයන් වලින් අපේ ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා කියන එක අපි හොයාගෙන තියෙනවා. දැන් මැෂින් හදලත් තියෙනවා. ලංකාවට මම ගෙනල්ලත් තියෙනවා. දැන් මේ ශබ්ද තරංග වලින් කොහොමද ලෙඩ රෝග සුව කරන්නේ කියලා නිකන් පුදුම වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා පිරිත් කියලා ලෙඩ රෝග සුව කරලා තියෙනවා එක එක දේවල් කරලා. ඉතින් ඒක විද්‍යාවෙන් අපි බලනකොට ඇත්ත. එහෙම එකක් තියෙනවා. ඉතින් මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ඇඟේ තියෙන ඉන්ද්‍රියන්. ඒතර ඒ ඉන්ද්‍රිය වල තියෙන සෛලයන් වලට අනුරූපී සංඛ්‍යාත විශේෂයන් ක්‍රියාත්මකයි. එතකොට මේ එක එක අවස්ථාවලට එක එක සංඛ්‍යාත විදියන් තියෙනවා. සිග්නල්ස් එක එක විදියට වැඩ කරනවා. එතකොට මේ සිග්නල්ස් තමයි අපේ මේ සෛල රෝගී බවට පත් කරන්නේ. එතකොට මේ ලෙඩක් හැදෙන්න නම් හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ සිග්නල්ස්. එතකොට අපි බෙහෙත් බීලා ලෙඩ සනීප කරනවා. බෙහෙත් බිව්වම වෙන්නේ මේ ලෙඩ වෙච්ච සෛල අලුත් තත්වෙට ගේන එක. ඒකේ ක්‍රියාත්මක තත්වයට ගේන එක. නමුත් එතකොට ඒත් අපි දැන් මේ සංඛ්‍යාතයන් ගැන හිතනකොට ලෙඩේට හේතුව එහෙමමයි. ලෙඩේ තියෙනවා. එතකොට ලෙඩේට හේතුව නැති කරන්න නම් මෙන්න මේ සංඛ්‍යාතයන් හොඳ මට්ටමට ගේන්න ඕනේ. ඒක ඉතින් අර සමහර විට හිතෙන් පුළුවන්. හොඳ මනසක් තියෙන කෙනාට මේක කරන්න පුළුවන්. මොකද ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් අර අපේ කියලා දෙන භාවනා ක්‍රමයේ වගේ ගොඩක් දේවල් කරන්න ඕනේ. හිත මොකද හිත එක තැනක නෑනේ හැමතැනම දුවන හිතන්නේ. එතකොට ඒක හරි ටිකක් අමාරුයි. ඒක සමහර අයට විතරයි පුළුවන්. නමුත් එහෙම බැරි අයට අපි કૃතිමව ඒක කරන්න තමයි මේ උපකරණ හදලා තියෙන්නේ. එතකොට අර රෝගී මට්ටමට ගේන අපි හිතමු නිරෝගී කෙනෙක්ගේ සංඛ්‍යාතයන් හොඳ අර ECG එක තියෙන්නේ. ඒ වගේ හොඳ සිග්නල්ස් තියෙනවා. මේ ඒ සිග්නල් එක පොඩ්ඩක් එහා මෙහා ගියාට පස්සේ අපි කියනවා හෘද වස්තුවේ මේ මෙතන ලෙඩක් තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි අපට නොපෙනෙන මෙතෙක් වෛද්‍ය විද්‍යාවේ දැනට යොදවන්නේ නැති, දැනට හොයාගෙන නැති විද්‍යාඥයන් කිහිප දෙනෙක් විතරක් දන්න සංඛ්‍යාතයන් තමයි මේ කතා කරන්නේ. එතකොට අන්නේ සංඛ්‍යාතයන් හදලා රෝගී තත්ත්වයන් නැති කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. දැන් ඒකෙදි ඇමරිකන් වෛද්‍ය කවුන්සිලේ පිළි අරන් තියෙනවා. එයාලා පෙන්නලා දීලා තියෙනවා ඇමරිකාවේ එක එක ඉන්ද්‍රියන් වලට බලපාන සංඛ්‍යාතයන් මොනවාද කියලා. අපි හිතමු අක්මාව කියලා. එහෙම නැත්නම් වකුගඩුවට වකුගඩුවේ මෙන්න මේ කොටසට මෙන්න මේ සංඛ්‍යාතයන් තමයි ක්‍රියාත්මක කියලා ඒ වෛද්‍ය කවුන්සිලේ පෙන්නලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ සිග්නල් එකක් තමයි ඒකෙන් පිට වෙන එක නෙවෙයි. ඒක වටා ක්‍රියාත්මක වෙන මේ සිග්නල්ස්. එතකොට ඒක අපි හිතමු වෙනස් ආකාරයකට තිබුණොත් ඒතෙන්ට අදාළ සෛල ටික වෙනස් වෙනවා. ඒ සෛලවල වෙනස් වෙනවා කියන්නේ අපි හිතමු හරියට ඒකෙන් වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඒ සිග්නල් එකේ වෙනසක් තියෙනවා නම් ඒ ආකාරයට තමයි අර සෛලය වැඩ කරන්නේ. එතකොට ඒකෙන් දෙන නියම ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ බඩ රිදෙනවා කියනවා ඊට පස්සේ ඉතින් ලෙඩ. ඉතින් අන්න ඒ ආකාරයට මේ ශබ්ද තරංග වලින් හැකියාව ලැබිලා තියෙනවා මේ ලෙඩ සුව කරන්න. ඉන්ද්‍රියන් සුවපත් කිරීමේ හැකියාව. ඔබතුමාගේ පැහැදිලි කිරීම හරි පැහැදිලි. විද්‍යාත්මක නියමයන් වලට එහා ගිහිල්ලා ප්‍රායෝගික ලෝකේ ඔබතුමාට හැම දෙයක් ගැනම හොඳ නිර්වචනයක් තියෙනවා. ඒ නිසා මේ කතා බහ බොහොම රසවත් මට. නමුත් අපට අදත් වෙන්ව තියෙන කාල සීමාව මෙතකින් නිමවටපත් වෙනවා. අද විදුලෝ වෙනුවෙන් මා සමග මැදිරියේ රැඳුණා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු කොමසාරිස්, නවනිපැයුම් කොමිසමේ හිටපු සභාපති, පොදු රාජ්‍ය මණ්ඩල විදුලි සංදේශ ලෝක සංවිධානයේ හිටපු පළමු උපසභාපති, දේශාභිමානී ශ්‍රී ලංකා තිලක සම්මාන ලද ජාත්‍යන්තර සම්මානලාභී විද්‍යාඥ මහාචාර්ය මහින්ද පාතිගම මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හිතවතුනි, අද සමුගන්නේ ලබන සතියේත් අලුත් වන ලෝකයේ නවතොරතුරු සමග ඔබ හමුවන බලාපොරොත්තු වෙන. අද විදුලව ගෙනීමේදී තාක්ෂණික දායකත්වය ලබා දුන්නා මංජුල සෙනවිරත්න, මම ඉරංග හංසමාලි මීගස්තෙනිය, අදත් විදුලව නිෂ්පාදනය කළා මාරිස්ටෙලා ප්‍රනාන්තු. අප හමුවන්නේ ලබන සතියේ එතෙක් ඔබට අලුත් වන ලෝකයේ සමග ඉදිරියට යන ජයග්‍රාහී සතියක්.
ඉතින් අදත් විදුලව නිමා කරන්නේ ලබන සතියේත් හමුවන බලාපොරොත්තුවෙන් අද විදුලව ගෙනීමේදී තාක්ෂණික දායකත්වය ලබා දුන්නා මංජුල සෙනවිරත්න, මම එරංගා හංසමාලි මීගස්තෙනිය අදත් විදුලව නිෂ්පාදනය කළා මාරිස්ටෙලා ප්‍රනාත්. නැවත හමුවනතුරු ඔබට දිනෙන් දින අලුත් වන ලෝකයේ ජයග්‍රාහී හෙට දවසක්. අයිබෝවන්.